හෙලෝ රෝසමල්. ඉතින් කොහොමද ඔයාලට? සතුටින් පරිස්සමෙන් ඉන්නවද? ඉතින් මට හිතුණා ඔයාලත් එක්ක බ්ලොග් එකක් ෂෙයා කරගන්න ඕනේ කියලා. අන්න ඒ නිසා මම ඔයාලට අලුත් බ්ලොග් එකක් අරගෙන ආවා. මම අද මේ වීඩියෝ එක කරන්නේ දවස් 2ක් එකතු කරලා. මොකද නැත්තම් ෂෝට් වීඩියෝ එකක් නෙන්නේ. අන්නේ හේතුව නිසා තමයි එහෙම කරන්නේ. ඉතින් මම මේ වීඩියෝ එක කරන්නේ බ්‍රහස්පතින්දා. ඒ කියන්නේ බ්‍රහස්පතින්දා මම ස්කූල් එකට යනවා. අපේ ස්කූල් එකේ තියෙන ප්‍රයිස් ගිවින් එකේ ටෝකන් දෙනවා. ඒ ටෝකන් එක ගන්න මට ඊයේ තමයි එන්න කියලා තිබ්බේ. මොකද මට ඊයේ ලෙක්චර්ස් තිබුණා. ඒ නිසා මට යන්න බැරි වුණා. ඉතින් මම මේ දැන් ලෑස්ති වෙලා ඉන්නේ ස්කූලට යන්න. යාළුවත් එනවා කිව්වා. යාළුවෙක් එක තමයි යන්නේ. එහෙනම් ඉතින් අපි යමු. ඒ වගේම ඔයාලට අද චූටි දෙයක් කියන්න තියෙනවා. මම WhatsApp channel එකක් හැදුවා. ඉතින් ඔයාලත් ඒකට join වෙන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඒක follow කරලා තියාගන්න. මොකද මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. ඔන්න ඉතින් කතාවෙන් කතාවට ඉස්කෝලේටත් ආවා. ඉතින් අද ඉස්කෝලේ ගොඩක් තැන් සරසනවා. මොකද හෙට ප්‍රයිස් ගිවින් එකනේ කියන්නේ සිකුරාදා ප්‍රයිස් ගිවින් එක. අන්න ඒ නිසා අපි ඇවිත් ටීචර්ගෙන් ටෝකන් එකත් ඉල්ලගත්තා. ඉතින් අපි ඉස්කෝලේට ආවේ ගොඩක් කාලෙකට පස්සේ. මොකද 2023 නේ අපි A level exam එක කරේ. ඊට පස්සේ exam එකෙන් පස්සේ ඉස්කෝලේට හැම ආවෙම නැහැ. කැම්පස් ගියා. ඊට පස්සේ ඉතින් එන්නත් බැරි වුණානේ. ඉතින් ඔන්න අද තමයි ආවේ ඉස්කෝලේට. ඇත්තටම ඉස්කෝලේ ගැන කතා කරනකොට ළමයි හිතනවා දැන් අපි ඉස්කෝලේ එන කාලේ හිතනවානේ අනේ උදේ නැගිටලා එනවා එපා වෙනවා කම්මැලි හිතනවා. ඒත් දැන් ඉස්කෝලේ ගිහිල්ලා ඉවරයිනේ. එතකොට හිතනවා අනේ ආපහු ඉස්කෝලේට යන්න තියනවා නම් හොඳයිනේ. අනේ ෂෝක්නේ කියලා එක මතකයන් මතක් වෙනවා. ඉතින් චූටි නංගිලා එහෙම දැක්කම හිතනවා අපිත් ඉතින් මේ විදිහට ඉස්කෝල් ඇවිල්ලා නේ අවුට්ටුනේ. ඇත්තම කිව්වොත් ඉතින් පාසල කියලා කියන්නේ අපේ ආදරණීය මතකයන් සුන්දර මතකයන් හැදුන තැනක්නේ. කවදාවත් ඉතින් අමතක නම් වෙන්නේ නැහැ. ඉතින් අද මම ආවේ මෙන්න මේ යාළුවත් එක්ක මගේ ලෙවල් කාලේ හිටපු හොඳ යාළුවෙක්. එහෙනම් රෝසමල් බ්‍රහස්පතින්දා දවස මෙතනින් ඉවරයි. ඊළඟට යන සිකුරාදා දවසට. ඉතින් ළමයි අද තමයි ඔන්න සිකුරාදා ප්‍රයිස් ගිවින් එක දවස. අපිට ඩ්‍රෙස් කෝඩ් එක විදියට දීලා තියෙන්නේ සාරි එකක් අඳින්න කියලා. ඒකත් සුදු පාට සාරිය. ඒ වගේම අපි කොණ්ඩේ ගොතන්නෙත් නැහැ, වනා දාන්නෙත් නැහැ, ගෙඩිය ගහන්න කියලා තමයි තියෙන්නේ. ඉතින් රෝසමල් ඔන්න මම වීඩියෝ එකක් ගත්ත සාරි එක ඇඳලා සම්පූර්ණයෙන්ම දී දුන්නේ හින කැඳු නිල් වර්ණේ නේත්‍රාමනරම් රැකාලේ සේතරන්දු කේශසේ නමවන. ඔන්න ඉතින් ඉස්කෝලේට ආවා. කට්ටියත් ඇවිල්ලා ඉන්නේ. ඉස්කෝලේකට එනකොට 7:05 හරි 7:10 හරි වුණා. හරියට මතක නැහැ ටයිම් එක. ඉතින් ළමයි කාලෙකින්නේ හම්බුනේ යාළුවෝ. එතකොට ඉතින් කට්ටිය කතා බහ කරනවා. මොකද ගොඩ කාලෙකින් හම්බුන්නේ නැහැ නේ level exam එකෙන් පස්සෙම. ඉතින් අද තමයි ප්‍රයිස් ගිවින් එක නිසා කට්ටිය එකතු වුණේ. ඉතින් ගොඩක් අය වගේ ඇවිත් හිටියා. සමහර අය ඇවිත් තිබ්බ නැහැ. යාළුවට යුනිවර්සිටි එකේ එක්සෑම් එහෙම තිබුණ නිසා. ඉතින් අද ඉස්කෝලෙත් මාරම විදියට ලස්සනයි ළමයි. මොකද කොඩි දාලා හැමතැනම හරි ලස්සනයි. මොකද මම කිව්වනේ අපි කාලෙකින් ආවේ කියලා. ඉතින් ළමයි අපි අර ගියා ඊ අංකයක් ගන්න ගියානේ. අන්න ඒ අංකෙට අනුව අපිට ඉඳ ගන්න තියෙන තැන ඉඳ ගන්න. මොකද අපි මේන් හෝල් එක ඇතුලේ නෙමෙයි ළමයි ඉන්නේ. මොකද ඇතුලේ ඉන්නේ ස්කූල් එකේ නංගිලත් ඉන්නවා. ඒ වගේම පේරන්ට්ස්ලත් ඉන්නවා, ටීචර්ස්ලත් ඉන්නවා. ඒ නිසා ඇතුලේ ඉඳ නැති නිසා අපිට හට් එකක් ගහලා එළියේ පුටු දාලා තිබ්බා. ඉතින් අපි එතන තමයි වාඩි වෙලා හිටියේ. දැන් තමයි ළමයි පටන් ගත්තේ 8:30ට. මට මතක විදියට ඒ වෙලාවට තමයි පටන් ගත්තේ. දැන් තියෙන ඉතින් අපිට බලාගෙන ඉන්න තමයි. ඇත්තටම ළමයි අපේ ස්කූල් එකේ ලස්සන ඩාන්ස් එහෙම තිබ්බා. ඇත්තටම මාර ලස්සනයි. මම ඔයාලට දාලත් ඇති මේ බ්ලොග් එකේම වීඩියෝ එකක් වගේ මතක මට හරියට මතක නැහැ. ඔයාලා අනිවාර්යෙන් බලන්න වීඩියෝ එක ඉවර වෙනකම්ම.
මේ තමයි ඉතින් ළමයි අපේ ඉස්කෝල් එකේ ලාස්ට් ප්‍රයිස් ගිවින් එක. ඒ කියන්නේ අපි සම්බන්ධ වෙන. ඉතින් අපහු සම්බන්ධ වෙන එකකුත් නැහැනේ. Minds with wisdom, confidence and compassion. We take immense pride in students who not only excel in knowledge and skill, but also carry the strength of character to serve our nation. ඉතින් ළමයි ඔයාලා මගේ channel එකට අලුත් නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. එසේනම් මේ දිග හැරෙන්නේ සුජාතා දියණිවරුන්ගේ නර්තන නිර්මාණයයි. මෙම නිර්මාණය පුහුණු කිරීම විද්‍යාලීය නර්තන අංශයේ අපේම ආදරණීය ගුරු මෑණිවරුන්. Now we present this sacred expression, a divine offering to the art of dance brought to life by the talented performers of Sujata Vidyalaya. Rattarana puna puna vimsa rajina kutana suna Surat divina tat tat halina vadina rakunu asa Jैसे पिया कायत सप्त सर सुसदा चूरन सपुन शंख वाया अवतिता सत अमदारा पुनतारा पुनतारा पुनः सरो सत ब्रह्मा तल ताल तबा ताल रंग तसे मस्तनु नदी गली समनुराह से नालिया सबनाना देठ रंगना हीरा किंग हीरा कटरी केटी बंदना ඊට පස්සේ ඔන්න ඉතින් අපි චුට්ටක් එළියට ආවා. මොකද චුට්ටක් ෆොටෝස් ගන්නත් බැරි වුණානේ. අන්න ඒ හින්දා පොඩ්ඩක් ආවා. ඉතින් මේකේ යාළුවෙක් නම් දන්නව ඇති. ටෝකන් ගන්න ආපු එකේ දැක්කා. අනිත් යාළුවත් දන්නවා ඇති අමගේ යුනිවර්සිටි එකේ නිසා. ඉතින් ළමයි ඔන්න ප්‍රයිස් ගිවින් එක ඉවරයි දැන්. දැන් ඉතින් කට්ටිය එළියට ඇවිල්ලා ෆොටෝස් එහෙම ගහනවා. ඉතින් ළමයි මෙතනින් වීඩියෝ එක ඉවරයි. ඉතින් බ්ලොග් එක අවසාන වෙනකම් බලපු හැමෝටම ආදරෙයි. ඒ වගේම අද වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් මම ගිහිල්ලා එන්නම්. බයි. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.